අපේ ලංකාවේ පාරකදී ඔයා ට්‍රැෆික් ලයිට් එකකදී මේ පොඩි හැච්බැක් එක දිහා බලලා hina වුණොත් ඒ වගේ ජීවිතය ගැන ලොකුම වැරද්ද වෙන්න පුළුවන්. මොකද ඊළඟ තප්පරේදී ඒක ඔයාව දූවිලි ගොඩක් විතරක් කරලා යයි. ඉතින් අශාර ඔයා කීප සැරයක්ම ස්ටාර්ලර් GT එක ගැන දෙන්නේ නැහැ කියලා දුක්නාට සමා වෙන්න. ඉතින් අද කතාව තමයි මේ අහිංසක පෙනුම් පිටපස්සේ ඉන්න ඒ ජයන්ට් කිලර් ගැන. ස්ටාර්ලර් GT එක නිකන් හරියට පොඩි කොච්චි කඩලක් වගේ. සයිස් එකෙන් පොඩි උනාට සැර නම් මාරම සැරයි. ඉතින් 90 දශකයේ ටොයෝටා ගත්තේ එයාලගේ පොඩි ස්ටාර්ලර් හැච්බැක් එක. ඒකට ටර්බෝ එකක් හයි කරලා ඒක පොකට් රොකට් එකක්. ඒ කියන්නේ පොඩි උනාට දරුණු වාහනයක් බවට පත් කරා. ඉතින් ඒ සැරට හේතුව තමයි 4E FTE කියන 1.3 ලීටර් ටර්බෝ එන්ජින් එක. ඒකේ බර අඩු නිසා ඒ ස්ටොක් හෝස් පවර් 133 ඊට වඩා ගොඩක් ලොකු එන්ජින් තියෙන වාහන වලටත් වඩා ෆීල් වෙනවා. ඒකට කියන්නේ power to weight ratio කියලා. ඒ වගේම මේ එන්ජින් එක bullet proof. ඒ කියන්නේ පොඩි modifications වලින් කිසිම අවුලක් නැතුව ලොකු power එකක් ගන්න පුළුවන්. ඉතින් ලංකාවේ අපේ ගොඩක් අය මේකට පිස්සු වැටෙන්න හේතුව ඒකයි. ඉතින් ලංකාවේ ස්ටාර්ලර් GT එක giant killer කෙනෙක් වුණා. ඒ කියන්නේ traffic light එකකදී ලොකු යුරෝපියන් කාර් එකක් ළඟ නවත්තලා ඊළඟ තප්පරේදී ඒ කාර් එක දූවිලි ගොඩක් විතරක් කරලා යන්න පුළුවන් පොඩි යකෙක්. ඒක තමයි ලාභයට performance හොයපු අපේ කොල්ලන්ගේ හීනයක් වුණේ. ඉතින් Toyota Starler GT Turbo කියන්නේ performance එකට ලොකු horse power ගණන් ලොකු මිල ගණන් ඕනේ නැහැ කියලා ඔප්පු කරපු සැහැල්ලු භාවයේ තියෙන බලය ලෝකෙටම පෙන්නපු JDM ලෝකේ විශේෂයෙන්ම ලංකාවේ අමරණීය වුණු පොකට් රොකට් එක. ඉතින් ඔයාගේ ෆේවරිට්ම පොකට් රොකට් එක මොකක්ද? මේ Starler GT එකද? Suzuki Swift Sport එකද? නැත්නම් Honda Civic එකක්ද? කමෙන්ට් එකකින් කියන්න. ලංකාවේ පාරවල් වල රජවුණු මේ වගේ ලෙජර්ස්ලා ගැන තව දැනගන්න අපේ page follow කරන්න.